ආයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඔන්න ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා වෙනද වගේම මට subscribe කරලා මට සහයෝගය ලබා දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. අදත් මම ඔයාලට අරගෙන ආවේ ඔයාලට ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක්. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ අප්‍රේල් මාසයේ බඩු මල්ල ගැන. ඉතින් ඇත්තටම මේක සහන මල්ලක්. ඔයාලට මේක බොහෝ දුරට මුදල් නම් වැටෙන්නේ නැහැ. ඔයාලට ලබා දෙන්නේ බඩු මල්ල. ඒක ඉතින් සිංහල අලුත් අවුරුද්ද සඳහා ගෙදරක තියෙන අඩුපාඩු සඳහා තමයි මේක ලබා දෙන්නේ. මොකද මුදල් දැම්මොත් ඒවා වෙන වෙන අවශ්‍යතා සඳහා වියදම් වෙයි කියලා හිතලා තමයි මෙම තීරණය රජය මගින් තීරණය කළා ඇත්තේ. ඉතින් මෙම තීරණය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා කියලා තමයි ආරංචි මාර්ග සඳහන් වෙන්නේ. ඔයාලට කියන්න තියෙන්නේ දැන් අපි කිව්වනේ ඔයාලට මාර්තු ඔයාලට අස්සසුම ලැබෙන දිනේ හරියටම අපි කිව්වා. ඒ වගේම තමයි මෙම බඩු මල්ලත් ඔයාලට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒක බොහෝ දුරට ලැබෙනවා ඇත්තේ අප්‍රේල් මුල. සමහර විට මේක හරියටම කියන්න බෑ. ඒ කියන්නේ බඩු මල්ල නම් ඔයාලට අනිවාර්යයෙන්ම ලැබෙයි. ඒ අතර අස්සසුම දීමනාවද ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මොකද බඩු මල්ල දෙන්නේ එයාලගේ මේ අස්සසුම අදාළව නෙවෙයි මං විශ්වාස කරන විදිහට ඒක දෙන්නේ රජයෙන් මේම කාලේ මිනිස්සුන්ට තියෙන ආර්ථික දුෂ්කරතා සඳහා ඒකට පිළියමක් විදිහට තමයි මේ බඩු මල්ල ලබා දෙන්නේ. ඇත්තටම ඒකත් එක්කම අත්සස්ම දීමනාවද ලැබුණොත් ලොකු සහනයක් වෙයි කියලා විශ්වාස කරනවා. මොකද බඩු මල්ලට අමතරව අනිත් 17,500 2500 5000 වශයෙන් කොටස් 4ක් නෙවටෙන්නේ. ඉතින් ඒ දීමනාවද ජනතාවට හම්බ වුණොත් ඒකත් බොහෝ දුරට ඉතින් අවශ්‍යතා සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් මේ දෙකම රජයේ මගින් ලැබෙයිද නැද්ද නම් දන්නේ නැහැ. ඒ වුණාට බඩු මල්ල නම් අනිවාර්යයෙන්ම ලැබෙයි කියලා තමයි විශ්වාසය තියෙන්නේ. ඒක ඔයාලට ලබා ගන්න අප්‍රේල් 10ට කලින් බොහෝ දුරට ලැබෙයි. ඉතින් මම ඔයාලට ලැබෙන දිනේ හරියටම අප්‍රේල් මාසේ මුල වීඩියෝ එකක් දාන්නම්. එතකන් ඔයාලා මගේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. මම දාන වීඩියෝ ඔයාලට ලබා ගන්න මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. වෙනදා වගේම ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.